ආයුබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලේ සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බුදුදහම හා ජන සමාජයේ රචනාව. බුදුදහම හා ජන සමාජය. මිනිසා උපතේ සිට මිය යන තෙක්ම විවිධ වූ ජන සමාජයන්ට එක් වී ජීවත් වෙයි. උපත ලැබීමත් සමග ඒ බිලිඳා පවුල නම් සමාජයේ සමාජිකත්වය ලබයි. කල්යත්ම දරුවා වැඩිමත් සමග පාසල් සමාජයට ඇතුළත් වන අතර පන්සල, දහම් පාසල ආදී වූ විවිධ ජන සමාජ හා එක්ව ක්‍රියා කිරීම, ජීවත් වීම සිදුවේ. බුදුදහමින් පෝෂණය වූ ජන සමාජයක අප ජීවත් වේ. අදේවවාදී ආගමක් නිර්මාණය කළ ගෞතම බුදුරජුන් ජන සමාජයේ යහපැවැත්ම උදෙසා බොහෝ දේශනා සහ මඟ පෙන්වීම් සිදු කර දී තිබීම වාසනාවකි. බොහෝ දෙනෙකු අතර පවතින වැරදි මතයක් වනුයේ බුදු සමය හුදෙක් ලෝකෝත්තර නිවන් සැපත වෙනුවෙන් වූ ලෞකික ජීවිතය ප්‍රතික්ෂේප කළ ආගමක් බවයි. සත්‍ය නම් ලෝකෝත්තර සැපත වෙනුවෙන් පිය නගන ගමනේ මූලික අඩිතාලම සාර්ථක ලෞකික ජීවිතයක් මතින් ඇති කර ගැනීමට බුදු සමය තුළ නිවැරදි මඟ පෙන්වීම ඇති බවයි. බුදුදහම අනුව සංඝ සමාජය හා ගිහි සමාජය යනුවෙන් සමාජයේ ප්‍රධාන කොටස් දෙකකින් නිරූපණය කරන අතර භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යනුවෙන්ද බෞද්ධ ජන සමාජය නිරූපණය කරයි. උපාසක උපාසිකාවන් ලෞකික ජීවිතයක් ගත කරන අතර ඔවුන්ගේ ලෞකික ජීවිතය සැපවත් හා සාර්ථක කරනුවස් බෞද්ධ ඉගැන්වීම් බොහෝ සෙයින් ඉවහල් වේ. සමාජය යනු පුද්ගලයන් අතර අන්තර්ක්‍රියා හේතුවෙන් නිර්මාණය වූවකි. එකිනෙකාට සහයෝගය දක්වමින් සාමූහිකව ක්‍රියා කිරීම සමාජයක් තුළ සිදුවේ. ඒ සමාජය තුළම ඇතෙමුන් එකිනෙකාට උදව් කරනවා වෙනුවට එකිනෙකාට ඊර්ෂ්‍යා කරමින් විවිධ බාධා කරදර කරනු ලබයි. එසේ කිරීමට එම පුද්ගලයන් හට විවිධ වූ හේතු කාරණා තිබිය හැකි වන අතර බුදුදහම ඇසුරු කිරීමෙන් එවැනි පුද්ගලයන් තුළ එවැනි වූ ආකල්ප ඇතිවීම අවම වේ. බුදු සමය අදේවවාදී වූවද ලාංකීය ගැමි සමාජයේ දෙස බැලීමේදී දේව ඇදහිීම්ද දක්නට ලැබේ. ජීවිතයේ පැන නගින ප්‍රශ්න, ගැටලු හා දුර්භාග්‍ය දුරු කර ගැනීමට විවිධ දෙවිවරුන්ට පුද පූජා පැවැත්වීම සිදු කරයි. බෞද්ධ ජන සමාජය තුළ බුදුන් වහන්සේට මූලිකත්වය හිමිවන අතර නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි ආදී දෙවිවරුන් ඇදහිීම සිදු කරයි. මෙකී දෙවිවරුන් බුදු දහම සුරකින සේම තමාටද පිහිටවන බව බෞද්ධයින්ගේ විශ්වාසයයි. සිංහල ජන ජීවිතය දෙස බලන විට ඔවුන් දෙවියන්ගේ බලපෑම, ග්‍රහයන්ගේ බලපෑම සේම යක්ෂ, ප්‍රේත බලපෑම් ආදිය විශ්වාස කරමින් තමාට වන අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා පුද පූජා, සාන්ති කර්ම ආදියද සිදු කරන බවද පැහැදිලිය. බුදු සමය තුළ මේවායේ හරයක් සඳහන් නොවන නමුත් බුදුදහම හා ප්‍රබල ගැටීමක් නොමැති බැවින් බෞද්ධ සමාජය තුළ මෙවැනි දේ බුද්ධාගමට මුල්තැන දෙමින් සිදු කරගෙන යනු දැකිය හැකිය. බෞද්ධ ජන සමාජය තුළ දැකිය හැකි බෝධි පූජා, සෙත් පිරිත්, දාන ආදී සේම වෙසක්, පොසොන්, ඇසළ ආදී ප්‍රධාන පෝය දින උත්සව, කඨින පින්කම් ආදී පිළිබඳව විශේෂයෙන් සැලකිය යුතුය. මේවා නිසාවෙන් ජනයාට ඒකරාශී වී සාමූහිකව ක්‍රියා කිරීමට අවස්ථාව සැලසීම තුළින් සමාජයේ ගොඩනැගීමද සිදුවෙයි. බෞද්ධ සමාජය තුළ දැකිය හැකි ප්‍රධාන අංගයක් ලෙස බෝධි පූජා හැඳින්විය හැකිය. පුද්ගලයන්ට ඇතිවන
ලෙඩ දුක් කරදර ආදියට සැනසෙල්ලක් ලබා ගැනීමේ අරමුණින් හා තරංග විභාග ආදියට සෙත්පතා බෝධි පූජා පැවැත්වීම බහුලය. එසේම යම් යම් වසංගත තත්ත්ව ගම් වතුර නියදේ වැනි වූ පොදු අරමුණු වෙනුවෙන් ගම්වාසීන් නගරවාසීන් එකතු වී බෝධි පූජා පැවැත්වීමද දැකගත හැකිය. මෙකී බෝධි පූජා පැවැත්වීමේදී එකට එක්ව මල් පහන් පූජා කිරීම, බෝධියේ නෑවීම, බෝධි පූජා කවි ගායනා කිරීම වැනි කටයුතු තුළදී මානසික සහනය සේම හික්මීම, සමාජය තුළ සංවරශීලී වීම, ඉවසීම වැනි ගුණධර්ම ප්‍රවර්ධනය වීමද සිදුවෙයි. බෝධි පූජාව වැනි වූ තවත් බෞද්ධ සමාජය තුළ දැකිය හැකි සුවිශේෂී අංගයක් ලෙස සෙත් පිරිත් සජ්ජායනය හා ශ්‍රවණය කිරීම දැක්විය හැකිය. අඟුලිමාල පිරිත, මෝර පිරිත, දසදිසා පිරිත, සූරිය පිරිත ආදී වූ පිරිත් සජ්ජායනය හා ශ්‍රවණය තුළින් ලෙඩ දුක් අපල උපද්‍රව දුර වී සොර සතුරු බිය, රෝග ව්‍යාධීන් තොරව සතුටින් කල් ගෙවීමට හැකිවන බව, කරන කියන කටයුතු සාර්ථක වන බවද විශ්වාස කරයි. බුදුදහමින් පෝෂණය කරන ලද සිංහල බෞද්ධ ජන සමාජයේ ලෝකයටම ආදර්ශවත් ගති ලක්ෂණ ගණනාවකින් සමන්විත සීම මානවයාගේ අභිවෘද්ධිය සඳහා බෙහෙවින් හේතු සාධක වූද ලෝකෝත්තර සැපත වෙත මාර්ගය විවර කර ගැනීමට පහසුව සලසන්නා වූ ජන සමාජයක් ලෙස ඇගිය හැකි අතර එවන් ජන සමාජයක ජීවත් වීමට තරම් පෙරපින් සතු අපිද අපගේ ජන සමාජයේ යහපත් පැවැත්ම පිණිසම ක්‍රියා කිරීමට වග බලා ගනිමින් අනාගත මානවයාටද සැනසිය හැකි ජන සමාජයක් අනාගතයට රැගෙන යමු. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමු වෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.